සුවිශේෂය ජොහාන් 20 වන පරිච්ඡේදයෙහි 24 සිට 29 දක්වා ජේසුස් වහන්සේ වැඩිය කල 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ නිවුන් දරුවා යයි නම් ලත් තෝමස් ඔවුන් සමග නොසිටියේය. එහෙයින් සෙසු ශ්‍රාවකයෝ අපි සමිඳානන් වහන්සේ දුටනුයි ඔහුට කීහ. එහෙත් ඔහු කතා කොට උන්වහන්සේගේ අත්වල ඇන කැලල් දැක ඇනගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකිරිමි කීය. 8 දවසකට පසු උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුලට වී සිටියෝය. තෝමස්ද ඔවුන් සමග සිටියේය. දොරවල් වසා තිබිණි. එහෙත් ජේසුස් වහන්සේ පැමිණ ඔවුන් මැද වැඩ සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. ඉන්පසු උන්වහන්සේ තෝමස් අමතා ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න. ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නයි වදාළසේක. තෝමස් පිළිතුරු දෙමින් මාගේ ස්වාමිනී මාගේ දෙවියනි උන්වහන්සේට කීය. එවිට ජේසුස් වහන්සේ ඔබ මා දුටු බැවින් අදහාගත්තේහිය. නොදුටු නමුත් අදහන් වූ භාග්‍යවන්තයෝ යයි වදාළසේක. දේව වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.